කෝ ඔය අසාන් කියන කැරියා මගේ තනේ මිරිකලා දිව්වා. වයසටවත් ගරු කරපන් අසාන්. මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. ඔව් ඔබට පෙනෙනවා අද නුවර නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. නියමයි. ඈත් යන්න ගියා WhatsApp නිග යොව් පෙනහළු වෙනව හීනි. ඉස්සර ඩන්ෆිල් ගහපු මම දැන් ගහන්නේ බීඩි. අද අපි ඉන්නේ පුදුම තැනක. බලන්න මේ ලාවා. මීට වැඩිය හොඳයි. උබේ අම්මට අහංක පියුමි සංජු අයියා මාව තනියම කතා කරන්න කියලා තැනකට එක්කන් ගියානේ. ඉතින් සිත්මි කතා කරාද ඔයාලා? වචනයක්වත් නැහැ ගියපු වෙලේ ඉඳන් ඇරිය මට. අඩෝ ඔබ දැක්කද? අපිත් කවදා හරි ඔය වගේ එකක් අරන් පදින්න ඕනේ බං. අනිවාර්යෙන්. අද නම් කැරිම සීතලක් තමා තියෙනවා. ඔහෙලා ජොයින්ට් එකක් ගහන්න ගාල්ලට එනවයි. එදා මලිදු අයියයි මායි ෆිල්ම් හෝල් එක ළඟට ගියානේ. ඉතින් උඹලා ඇතුළට ගියාද බං? ඇතුළට ගියා. එයාටත් ඇතුළෙම ගියා. අයියෝ අමර සල් කඩන්න එනකොට ජොකෙට් දලා එන්න දන්නේ නැද්ද? ෂික් ලහිරු ලැට් එක ඇතුළේ තෝ බීඩි බොන්න නැතුව එළියට වර. මට දැන් රෙවෙන්න එන්නේ. ඈ බොල ජනිත් බල්ලෝ. තෝ මොකද මේ ජොකු දෙක හොදන්න නැතුව පඩ ගහ අදින්නේ? හොදපිය ගිහින්. අකිල නම් තරුණේ කාන්තා යට ඇදුම් 500ක් සමග හමු වී ඇත. මේවා ඔහු විටින් විට භාවිතාද කර ඇත. ස්තුතියි. කවිදු නම් තරුණයා ඇන්ටිලා දෙදෙනෙක් සහ ආච්චි කෙනෙක් බඩකර රටින් පලා ගිය පුවතක් අද උදේ වාර්තා විය. එදා අතින් අල්ලපු ගමන් නැග්ගනේ ලක්ෂාන් අයියට. ආදරේටනේ මදු. පිස්සුද ශනික මෝචනේ. මට හොද කෑමක් කන්න වෙයි වගේ. පොඩි එකෙක් NS එකක් පැදගෙන ඇවිත් මගෙන් අහනවා අපි මේකත් එක්ක දුවන්න පුළුවන්ද? පොත් උඩ පොත් තියලා. NS දුවනවා එකක්. මාමේ බීඩියක් නැද්ද? මැරෙන්න යනවද මිනිහෝ? කාවින්ද? අදත් තෝ වැලේ දාලා තිබ්බ ජංගිය ඉස්සුව නේද පකයා? අද තෝගේ ඇට දෙක තලනවා. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. කොහෙටද බං අපි බහින්නේ? පීක් බහිමුද? ෆැක්ටරි බහිමු බං. පීක් බහැලා කන්න වෙන්නේ. මොනවද මේ පොඩි එවුන් කරන්නේ? හරියට වාහන පැද ගන්න බැරි නම් ගෙදර ඉන්න ඕනේ. කැලණිගඟේ ජල මට්ටම කුක්කු දෙක ළඟට ඇවිත්. සෝබාදහම මොනවාද කියනවා? ට්‍රිප් එකට එන්න බැහැයි කිව්ව දුලාරව යාළුවා පිට්ටනියට එක්කන් ගිහින් ඔහුගේ ඇටේ කපල ක්‍රිකට් ගහපු පුවතක් අද උදේ වාර්තා විය. පැනල් ගාන්න එපා සුද්දා. අපේ අයියගේ සෙටින්ස් ළඟ මොන කබ්බත් පදිරි. තරුෂ බල්ලෝ. මේ ළමයව බාරගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. බඳින්න නැද්ද කියලා අහන්න ඕන තරම් උන් ඉන්නවා. අපි දෙන්න බඳිමුද කියලා අහන්න එකෙක්වත් නැහැ. නවත්තපන් යකෝ. මට ගල් බනිසක් ගන්න. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හොදන්නෙත් ආයි වලින්. නැගපු අය ටිකට් ගන්න. පසන් ඔයාගේ නැගල නේද තියෙන්නේ ටිකට් ගන්න.